කතා කරන්නේ කොහොමද SSCL රිටර්න් එකක් ඔන්ලයින් ෆිල් කරගන්නේ සහ ඔන්ලයින් කොහොමද හරියටම SSCL රිටර්න් එක සබ්මිට් කරගන්නේ කියන එක. ඕගොල්ලෝ මුලින්ම IRD වෙබ්සයිට් එකට irdgov.lk යන වෙබ්සයිට් එකට ඔයගොල්ලන් Google එකේ සර්ච් කරලා IRD වෙබ්සයිට් එකට එන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති දැන් ස්ක්‍රීන් එකේ e-service to access to e-service කියන යටතේ ආවම ඔයාලට මෙතන ඔයගොල්ලන්ගේ IRD වෙබ් එක ලොග් වෙන්න පුළුවන්. හරිද? ඔයගොල්ලන් ඊට පස්සේ IRD ඔයගොල්ලන්ගේ කම්පැනි එකට ලොග් වුණාට පස්සේ දැන් මම කම්පැනි එකට ලොග් වෙලා තියෙන්නේ. ඊට පස්සේ කම්පැනි එකට ලොග් වුණායින් පස්සේ ටින් එක SSID ගහුවාන් පස්සේ මට කම්පැනි ලොගින් එක පෙන්වනවා මගේ ඩෑෂ්බෝඩ් එකේ මෙහෙම පෙන්වනවා. හරිද? මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති වම් පැත්තේ කෙරෝලේ return and schedule management කියලා තියෙනවා. හරිද? මෙතන මගේ තියෙනවා මේ value add tax මෙතන SVAT එක SSCL. හරිද? හුඟක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මෙතන සමහරක් වෙලාවට SSCL tax return එක පෙන්වන්නේ නැහැ. හැබැයි company එක active SSCL payment එකක් ගෙවන හැබැයි return එක මෙතන පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ manual තමයි යන්නේ. ඒ හේතුව මෙතන සමහරක් වෙලාවට return එක ඔයගොල්ලන්ට ළඟපාතක ඉන්නවා නම් IRD එකේ second floor එකේ customer service unit එකට ගිහිල්ලා හදාගන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලන් මෙන්න මෙතන මේ access to e-service වල උඩටම ගියාම තියෙනවා authorized to staff කියලා. අන්න ඒකට log වෙන්න. හරිද? ඔයගොල්ලෝ ටින් එකයි password එක ගහලා log වුණාන් පස්සේ මෙතන තුන්වෙනි මේ වගේම dashboard එකකට එන්නේ. මේකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා authorized staff යටතේ returns and schedules. ඒ කියන්නේ returns active. ඒ returns එකට ගිහිල්ලා ඕගලන්ට අද date එකට මම හිතන්නේ active කරගන්න පුළුවන්. එතනිනුත් එනවා. මම කොහොම හරි ඕගලන්ට SSCL IIT CIT එතන VAT returns පෙන්වන්න නැති කට්ටිය මම වෙනම වීඩියෝ එකක් දාලා තිනවා. මොකද්ද මේකට කරන්න ඕනේ? ඇයි මේ ඕගලන් කොහොමද return එක active කරගන්නේ කියන එක. මම ඒකේ link එකක් description එකේ තියන්න. ඒක බැලුවොත් ඕගලන්ට ඔක්කොම මේ කොහොමද මේ ලොගින් එකක් නැත්නම් ලොගින් එකක් හදාගන්නේ හැම විස්තරයක්ම ඒකේ තියෙනවා. හරිද? දැන් අපි SSCL return එක submit කරමු. ඊට පස්සේ ඕගොල්ලන් මෙන්න මෙතන return ආවම SSCL කියන return category එකට යන්න. හරිද? ඒක click කරන්න. ඒක click කරාම ඔයාලට මෙන්න මේ වගේ interface එකකට එනවා. හරිද? මෙතන ඕගොල්ලන්ගේ මේකේ quarter අවුරුද්ද දාන quarterly income මේ SSCL returns ටික පෙන්නයි. දැන් මම අන්තිමට 25/4/6/30 සබ්මිට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා period code එක, quarter එක, due date එක. දැන් මේක සබ්මිට් කරන්න තියෙන්නේ 10/20. දැන් 10/20 නම් පැනලා එතකොට මෙන්න මේක එතකොට සබ්මිට් කරන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මෙතන ඕගොල්ලන් ටික් එක දාලා මෙතන proceed කියන එකට යන්න. හරිද? ඒක ගියාට පස්සේ ඕගොල්ලන් මෙන්න මේ වගේ ඕගොල්ලන්ගේ return එක open වෙනවා. හරිද? ඕගොල්ලන්ට මේක log වුණාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන part 1 monthly breakup of turnover එක තියෙනවා. ඒකේ යටතේ ඕගොල්ලන්ට තියෙනවා manufacturing, service, wholesales, distributor, financial sales අදාළ categories ටික ඔයගොල්ලෝ business එකට අදාළ වෙන. ඊට පස්සේ ඕගොල්ලන්ගේ exempt වෙනවා නම් exempt තියනවා දාන්න මේ exempt service එක exempt liable ඒ මොන කැමති category එක දාන්න පුළුවන්. මේක එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේ quarter එකේ මාස 3ක ඒ කියන්නේ ජූලි මාසෙට අදාළ turnover එක, ඕගස්ට් මාසෙට, සැප්තැම්බර් මාසෙට අදාළ turnover එක තමයි ඕගොල්ලන් මෙතන දාන්නේ. ඒ කියන්නේ ජූලි මාසේ නම් ජූලි 1යි ජූලි 1 පළවෙනිදා ඉඳන් 31 වෙනකන් තියෙන turnover එක sale එක තමයි ඔයගොල්ලන් මෙතනට පෙන්වන්න ඕනේ. එතකොට ඔක්තෝබර් මාසෙත් එහෙමයි සැප්තැම්බර් මාසෙත් එහෙමයි. ඊට පස්සේ ඔයගොල්ලන් මේක fill කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ part 2 කියන option එක ඔටෝම මෙතන fill වෙනවා. ඔයගොල්ලන් මෙතන දාන category අනුව දැන් ඔයා හිතන්නකෝ ඔයා මම දැන් ඉස්සරහට එකක් මෙතන කරලා පෙන්නනවා. මෙතන ඔයා financial service දැම්ම මෙතන financial service එකේ අදාළ part 2 එක මෙතන ඔටෝම tax liability එක calculation වෙනවා. අපිට ඕගොල්ලන් මතක ඇති ඉස්සර අපි manually return එක fill කරද්දී අපි මේ ඔක්කොම අතින් බෙදලා තමයි දාන්නේ. දැන් online තියෙන හින්දා මේක ඇත්තටම පහසුයි. එතකොට ඊට පස්සේ ඕගොල්ලන්ට part 3 එක එනවා. part 3 එකේ දාන්න ඕනේ ඕගොල්ලන්ගේ total tax credit එක. ඕගොල්ලන් ඒ මාස ටිකට ගෙව්ව ගන්න. උදාහරණයක් දැන් ඕගොල්ලන් ජූලි මාසේ
7.1-7.31 SSCL එක ගෙවන්න. එතකොට next month එකේ 8.20නේ. එතකොට 8.20 ඔයාලා ගෙවු payment එක. ඊට second month එකේ කියන්නේ එතකොට 8 වෙනි මාසේ ගෙවන්නේ 9 වෙනි මාසේ. එතකොට 9 වෙනි මාසේ ගෙවපු එක. එතකොට මේක 7 8 9 මේක ගෙවන්නේ 10.20 10 වෙනි මාසේ ගෙවුව payment තුන තමයි මෙතනට දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාලා මෙතන උදාහරණ ලෙස දැන් මම මේකේ ගන්නම් මෙයාගේ turnover එක මම උදාහරණයක් පෙන්නන්නම්. මෙතන all sales retail එක මේගොල්ලෝ all sales යටතේ ඉන්නවා. all sales යටතේ මෙයාගේ පළවෙනි month එක ජූලි month එකේ sale එක 10යි. අගෝස්තු month එකේ 10යි. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ 10යි. හරිද? එතකොට මෙයාගේ total turnover එක තියෙනවා මේ මාසේ 3.30000ක්. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ රිටර්න් එක ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මෙන්න මේ නැති ටිකට මේ ඔක්කොම 0 දාගන්න. මෙහෙම බිංදු දාගෙන එන්න. නැත්නම් ඔයගොල්ලෝ රිටර්න් එක ඉස්සරහට යන්න බෑ. හරිද? ඔන්න දාගෙන එන්න. හරිද? දැන් ඔයගොල්ලන් part 2 එකට ආවොත් ඔයාලට පේනවා ඇති මෙතන එයා tax එක calculate කරලා තියෙනවා. wholesale යටතේ detail එකේ එයාගේ 30000ක් turnover එක තියෙනවා. මේ turnover එකට liable වෙන ගාන ඔයා manufacturing කරන අතර 185ක් තමයි liable වෙන්නේ tax එක. turnover එක ගන්න service එකත් එමය. දැන් මෙයාගේ නම් 50 150යි. එතකොට 150ක් දෙකෙන් බෙදුවම මේක 150කින්ද දෙකෙන් එතකොට 15000යි. 15000න් 2.15000 වැඩි කිරීම 2.50 එයා රුපියල් 375ක ටැක්ස් එකක් ගෙවලා තියෙන්න ඕනේ. හරිද? එතකොට ඔයාලගේ බිස්නස් කැටගරි අනුව මෙතන රේට් ටික වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා monthly payment එක කරන එක මෙතනට දාන්න ඕනේ. එතකොට ඔයා මෙයා පළවෙනියට month එකේ ගෙවලා තියෙන රුපියල් 100ක්. ඊට පස්සේ ගෙවලා තියෙනවා 150ක්. ඊළඟ month එකේ ගෙවලා තියෙනවා 125ක්. හරිද? එතකොට ඔන්න 375ක් මෙයා ගෙවලා තියෙනවා. රිටර්න් එක මෙතන 0 වෙලා තියෙනවා. එතකොට SSC රිටර්න් එක දාද්දි මෙයාගේ tax payable එකක් නැහැ. ඔයා මෙතන එක payment එකක්වත් ඔයා ගෙවලා නැත්නම් ඔයාට මෙතන tax payable එකක් තියෙනවා. එතකොට payable එකක් තිබ්බොත් දැන් දින පහුවෙලා තිබ්බොත් ඕගලන්ට 100ට මම හිතන්නේ 10ක penalty එකක් තියෙනවා. ඔයගොල්ලෝ payment එකෙන් 375ක්ම ගෙවන්න ඕන. 375න් 110ක් ඔයාලා penalty එකත් එක්කම ගෙවන්න ඕනේ. හරිද? එතකොට මෙහෙම වෙලාවට ගෙවලා තිබ්බම ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන monthly payment එක දැම්මම මෙතන අනිවාර්යෙන් 0 වෙනවා. එතකොට 0 වුණාම ඊට පස්සේ ඔයාලා මෙතන යටටම ඇවිල්ලා මෙතන ඔයගලන්ගේ company directors ටික දාන්න. හරිද? company directors මෙතන ඔයගොල්ලෝ company ඉන්න කවුරු හරි director ගේ නම මෙතනත් නම ඊට පස්සේ නම designation එක telephone number date එක director NIC එක දාලා next කරලා ඊට පස්සේ ආයි next කරාම ඔයාට draft එකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ return එකේ සම්පූර්ණ මේකම ඔයාගේ draft එකක් විදිහට ඊට පස්සේ යටම දිනවා submit button එක click කරන්න තියෙනවා. එතකොට ඔයාගේ return එක successfully acknowledgement එකක් එක්ක submit වෙනවා. ඉතින් ওই විදිහට තමයි ඔයාට SSCL return එක submit කරන්න තියෙන්නේ. ඇත්තටම SSCL return එක submit කරන්න හරිම ලේසියි. ඔයාලා හරියට VAT එක calculate කරගෙන VAT ඔයගොල්ලෝ working එක හදාගෙන monthly turnover එකට අනුව SSCL එක ඔයා payment එක හරියට කරලා තියෙනවා නම් අනිවාර්යෙන් මේක හරියටම ඔයාට fill කරගන්න මම හිතනවා දැන් ලේසි ඇති කියලා. ඉතින් ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකේ දාන්න. මම අනිවාර්යෙන් උත්තර දෙනවා. ඔයාට මොන හරි මේ SSCL return එකක් SSCL කියන්නේ මොකක්ද ඒ ගැන වීඩියෝ මම දාලා තියෙනවා. ඒ ටිකත් බලන්න. ඔයාට එතකොට SSCL return එකක් submit කරගන්න ටින් එකක් නැත් මේ login එකට log වෙන්න බැරි නම් return එක පෙන්නන්න නැත්නම් ඒ වගේ issues වලටත් මම videos ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයා එතකම් මම අදට මේ වීඩියෝ එක මේ අවසන් කරනවා. එහෙනම් ආයිබෝවන්.